සුබ දවසක් වේවා. මම වසන්ත පණ්ඩිතාරච්චි සම්මානනීය ග්ලෝබල් ටෙක් සමූහ ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක. ඒ වගේම ශ්‍රී ලංකා අලුකරණ සංගමයේ හිටපු සභාපති, ඒ වගේම ආසියානු අලුකරණ සංගමයේ හිටපු අධ්‍යක්ෂක සහ ප්‍රධාන ලේකම්. පසුගිය සතියේ මගේ පළමුවෙනි වැඩසටහනේදී මම ඔබට දැනුවත් වීමක් කළා. කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයෙකු කොහොමද ඔහුගේ ව්‍යාපාරය සාර්ථකව ගෙන යාමට පිළිබඳ ඉතාම කෙටි කරුණු කිහිපයක්, ඒ වගේම ඔහුගේ තිරසාර සංවර්ධනයකින් තමයි ආයතනය ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියලා. ඉතින් මේ කරුණු ටික තමයි මම සාකච්ඡා කළේ. ඉතින් මගේ පසුගිය වැඩසටහනේ හොඳ ප්‍රතිචාර ලැබුණා. උඹ දෙනෙක් මට කතා කරපුවා හිටිය ඔවුන්ගේ ඉල්ලීම උනේ කොහොමද ව්‍යවසායක වශයෙන් පටන් ගන්න ව්‍යාපාරයක්, ව්‍යවසායකත්වයක් ඇති කරගන්නේ කොහොමද කියන පිළිබඳ ඉතාම දැනුවත් කිරීමක් කරන ලෙස. ඉතින් මම අද වැඩසටහනෙන් ඔබට ඉදිරිපත් කරන්න කැමතියි, ඔබ ව්‍යවසායකයෙක් වෙන්න ඕනේ නම්, ඔබ ව්‍යාපාරිකයෙක් වෙන්න ඕන නම් ඔබ මොකද්ද කළ යුත්තේ කියලා. ඔබට මොකද්ද තිබිය යුතු ගුණාංග? ඔබට හොඳ අදහසක් තියෙනවා, great idea එකක්. ඔබට ඒ අදහස ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කරුණ ඔබට තිබේ නම්, ඔබට හොඳ අරමුණක් තියෙනවා නම්, ඒ අරමුණ සාක්ෂාත් කරගන්න අරමුණ අත්පත් කරගන්න ශක්තියක් තිබේ නම්, ඔබ දැනටමත් ව්‍යවසායකයෙක් හෝ කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයෙක්. ඉතින් මේක තමයි මේ ප්‍රධානම කරුණ. ඔබට ප්‍රධාන වශයෙන් ගත්තොත් ඔබ නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙන, ඔබට හැකියාවක් තියෙන එම නිෂ්පාදනය හෝ සේවා සැපයීමේ, ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි තියෙනවා. මේකට කොහොමද ඔබ වෙළඳ පොළක් හොයාගන්නේ? ඉතින් මේක තමයි මේකේ තියෙන ප්‍රධාන ගැටලුව සහ ප්‍රධාන අභියෝගය. ඔබට යමක් කරන්න හැකියාව තියෙනවා, ඔබට යමක් හොඳ සුවිශේෂ අදහසක් තියෙනවා. ඒ කොහොමද එම අදහස ඒක නිෂ්පාදනයකට පෙරලලා, සේවාවකට පෙරලලා ඒක කොහොමද අලෙවි කරන්නේ? ඒකට මාකට් එකක් කොහොමද හොයාගන්නේ? ඉතින් මේකට සඳහා ඔබ ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ ඔබ මාකට් රිසර්ච් එකක් කරන්න ඕනේ. මේ වචනේ කිව්වත් සමහර අයට පොඩි බයක් වෙනවා, මේකට ලොකු වියදමක් දරනවා කියන. ඔබට සත්‍යයක්වත් වියදම් නැහැ මාකට් රිසර්ච් එකක් කරන්න. එහෙනම් ඔබ කොහොමද මේ මාකට් රිසර්ච් එකක් කරන්න කියලා මම ඔබට ඉතාලම කෙටියෙන් උදාහරණයකින් කියලා දෙන්න. මොකද මේක මම නිකන් කිව්වොත් ඔයගලන්ට වැටහෙන්නේ නැති වෙයි. අපි හිතමු ඔබ ආහාර සැදීම පිළිබඳ දක්ෂයෙක්. මම උදාහරණයකින් පටන් ගන්නම්. අපි කියමු ඔබ ආහාර, ඔබ හිතනවා ඔබ ඉන්දියාප්ප, ඔබ කාන්තාවක්, ඔබට ඉන්දියාප්ප නිෂ්පාදනය කළා කොහොමද ඔබ ඒ වෙළඳපොළකට දාලා ආදායමක් උපයන්නේ, ලාභයක් උපයන්නේ කියන අදහස එනවා. එතකොට ඔබට නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා නම්, ඉන්දියාප්ප නිෂ්පාදනය කරනවා නම්, ඒ ප්‍රමිතියක නිෂ්පාදනය කරන හැකියාව තියෙනවා. කොහොමද මේකට මාකට් එකක් හොයාගෙන මාකට් රිසර්ච් එකක් කරන්නේ? මම ඔයගලන්ට ඒ කියන්නේ ඔබට පහදලා දෙන්නම්. ඔබ මුලින්ම කළ යුත්තේ ඔබ නිෂ්පාදනය කිරීම නොවේ. එම නිෂ්පාදනය ඔබගේ නිවස, අපි කියමු ඔබ නිවසේ මේ කර්මාන්තය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ එහෙනම් නිවස අසල නිවසට ඉතාම වැඩි දුරක් නොගිහින් ඔබට අපි කියමු කිලෝමීටර් 3-4ක් ඇතුළත කොහොමද ඔබට මේ මාකට් එකක් තියෙනවද කියලා ඔබ හොයන්නේ. ඔබට දැනගන්න පුළුවන් ඔබගේ ඉන්දියාප්ප ඔබ විකුණනකොට විකුණනද ඔබට ක්‍රම කීපයක් තියෙනවා. එකක් ඔබට ඔබගේ නිෂ්පාදනය කෙලිම පාරිභෝගිකයන්ට විකුණන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට ඔබගේ නිෂ්පාදනය තවත් වෙනද ආයතනයකට විකුණන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් ඒ පාරිභෝගික අපි කියමු ආපන ශාලාවක විශාල පාරිභෝගික ප්‍රමාණයක් ඉන්නවා.
ඉන්දියාප්ප කන්න හරි ආහාර ගන්න. එතකොට ඔබට කෙලින්ම මේ පාරිභෝගිකයන් විකුණන්න නැතුව ඔබට කෙලින්ම ඒ ආයතනයට පුළුවන් ආයතනය තුලින් විකුණන්න පුළුවන්. ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් වශයෙන් ක්‍රියා කරන්න පුළුවන්. අපි මේ දෙකට අපි අපේ අලෙවිකරණයේදී අපේ ඔන්ටර්ප්‍රනර්ෂිප් එකේදී අපි කියනවා කස්ටමර් කෙනෙකුට කෙලින්ම විකුණනවා. සුජුව විකුණනවා ඔබගේ බිස්නස් එක බිස්නස් to customer B2C. එහෙම නැත්නම් ඔබට කියන්න පුළුවන් business to business B2B. ඉතින් මම හිතනවා අලුත් ව්‍යාපාරයක් කරනකොට ඔබ කෙලින්ම පාරිභෝගිකයාට යන්නේ නැතුව ඔබ ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් කරා. ඒ කියන්නේ බිස්නස් එක කරා B2B කරන එක. එහෙමනම් ඔබ කරන්න ඕනේ ඔබගේ නිෂ්පාදනයේ සිට ආසන්නයේ තියෙන ආපන ශාලා ටික ඔබ හඳුනා ගන්න ඕනේ. ඒක ආපන ශාලාවක් වෙන්න පුළුවන්, තේ කඩයක් වෙන්න පුළුවන්, කෑම කඩයක් වෙන්න පුළුවන්. හඳුනාගෙන ඔබ කරන්න ඕනේ ඔබ ඒකට ඔබ ආපන ශාලාව වලට ඔබගේ විසිට් එකක් දාන්න ඕනේ. ඊළඟ උදේ නා ඔබගේ නිෂ්පාදනයේ භෝජනය කරන උදේ නම් ඔබ උදේට ගිහින් කොහොමද ආපන ශාලාවල කොහොමද පරිභෝජන රටාව කස්ටමර්ස්ලාගේ කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ? ඒ වගේම ඔබට ආපන ශාලාවේ හරි කෑම කඩේ හරි තේ කඩේ හරි අයිතිකරුත් හෝ මුදලාලිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඔවුත් එක්ක කතා කරන්න පුළුවන්. ඔවුන්ට දැනට ඔවුන්ට සප්ලයර්ස්ලා ඉන්නවද කියලා බලන්න පුළුවන්. එහෙම කරලා ඔබගේ මාකට් එක ඔබගේ විකුණන නිෂ්පාදනයේ කොපමණ සාර්ථකත්වයක් ඇතිවෙනවද? වයබල්ද කියන එක ඔබට බලන්න පුළුවන්. ඉතින් ඔබ මේ වගේ ආපන ශාලාවක ගිහලා ඔබගේ ප්‍රොඩක්ට් එක ඔබගේ එම අපි කියමු ඉන්දියාප්ප ප්‍රවිධිය ඉන්දියාප්පත් එක්ක මොනවද ඔයාලට ඔබට පරිභෝජනය කරලා බලනවා ඉන්දියාප්පත් එක්ක සම්බෝල ෆ්‍රී දෙනවද පොඩි ෆ්‍රී දෙනවද ඒකට කියනවා ඒ ප්‍රොඩක්ට් එකට වැලියු එකක් ඇඩ් කරනවා කියලා වැලියු ඇඩිෂන් එක දෙනවද එහෙම දෙන්නේ නැත්නම් ඔබට ඔය එක ප්‍රොමෝට් කරන්න පුළුවන්. ඒතර ඔබ මෙම ආපන ශාලා 10කට ගිහිල්ලා අපි කියමු එක ආපන ශාලාවකින් ඔබට 1000ක් ඉන්දියාප්ප ගේන්න කියනවා. ඒ වගේ ආපන ශාලා දාන 10000 ඔබ ඉන්දියාප්ප 10000ක මාකට් එකක් ඔබ හොයාගෙන තියෙනවා. එහෙමනම් දැන් මොකද කරන්න ඕනේ? ඔබ හොයාගත්තනම් දැන් ඔබට නිෂ්පාදනය කරන්න පුළුවන්. ඔබට නිෂ්පාදනය කරන ප්‍රමිතිය ගැන හිතන්න පුළුවන්. ඒ නිෂ්පාදනයේට වැලියු එකක් ඇඩ් කරනවා නම් වැලියු එක ඇඩ් කරන්න. ඔබ සම්බෝල නිකන් දෙනවා නම් ඔබට 1000 දෙනකොට ඔබ සම්බෝල යම්කිසි ප්‍රමාණයක් දෙනවා. නැත්තම් ඔබට පුළුවන් ඕන නම් තවත් මොන හරි හොදි එකට මිශ්‍ර සම්බන්ධ කරන්න. ඉතින් මේ වගේ වැලියු ඇඩිෂන් එකක් දීලා ඔබ කොහොමද මේ මාකට් එක වෙළඳපොළ අත්පත් කරගන්නේ කියන පිළිවෙත තමයි මම අද මගේ මේ කෙටි වැඩසටහනේ ඔබ මගේ දෙවනි වැඩසටහනේ මම ඔබට හඳුන්වලා දෙන්නේ. මම හිතනවා ඔබට මේක ගැන යමක් අරන් පුළුවන්. ඔබ හිතපු මේ මාකට් රිසර්ච් කියන එක ලොකු පිළිපැයක් යන එකක් නෙමෙයි. ඉතින් මම අද වැඩසටහන මෙතනින් නවත්තනවා. ඉදිරි වැඩසටහනකදී මම ඔබට ඇඳුම් මැසීමට හැකි එක්කෙනෙක් ඉන්න කොහොමද ඒකට මාකට් එකක් ගන්න? ඒ වගේ කොණ්ඩ කපන්න පුළුවන් කොහොමද ඒකට මාකට් එකක් හොයන්නේ? කොහොමද මේ ව්‍යවසායයක් ඇති කරන්නේ කියන එක ඔබට ඉදිරියේදී ඔබත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් ඔබ සියලු දෙනාටම ජයම වේවා. ස්තුතියි මාත් සමග සම්බන්ධ වුණාට. ඔබ යන්න පෙර ලයික් එකක් දාගෙන යන්න ඔබගේ මේ වැඩසටහන ඔබට ඒකින් යමක් ලැබුණා නම් ඒ වගේම අපේ ඊළඟ වැඩසටහනේ යලිත් වරක් හම්බ වෙමු. ස්තුතියි. හොඳ සුබ දවසක්.